Hello everyone, welcome to Aoki Foodie Style. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ තවත් ලස්සන බීච් හොටෙල් එකකට. මේ හොටෙල් එක තියෙන්නේ කළුතර. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සන්සෙට් එකත් එක්ක මේ හොටෙල් එක කොච්චර ලස්සනට පේනවද කියලා. ඉතින් ඔයත් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක press කරලා දැන්ම මගේ channel එකට එකතු වෙන්න. එතකොට මගේ channel එකේ අලුතෙන්ම දාන වීඩියෝස් ඔයාලට ඒ වෙලාවෙම බලා ගන්න පුළුවන්. මේ හොටෙල් එක තමයි කළුතර තූර්යා හොටෙල් එක. ඉතින් මේ හොටෙල් එකට මම ආවේ මගේ කසින්ස්ලාත් එක්ක. මේ තමයි හොටෙල් එකේ ලොබි එක. මේ ලොබි ඒරියා එකේ ඉඳලා අපි මේ හොටෙල් එකට ආවේ half boat package එකකට. මේ විදිහට තමයි ලොබි ඒරියා එක තියෙන්නේ හොටෙල් එකේ. ඊට පස්සේ අපි කෙලින්ම හොටෙල් එකට check in වෙලා කෙලින්ම ගියේ අපේ room එක බලන්න. මේ තමයි pool area එක. pool එක සාමාන්‍ය ප්‍රමාණයේ pool එකක්. room එකට යන අතර මග තමයි pool එක තිබුණේ. මේ තමයි අපි හිටපු room එක. මේ විදිහට room එකට ආවට පස්සේ මේ තමයි මේ standard room එකක්. මේ room එකයි washroom එකයි අපිට හම්බ වුණා. අපි room එකට ඇවිල්ලා ටිකක් rest කරලා ඊට පස්සේ අපි මේ ලෑස්ති වෙන්නේ හවස හොටෙල් එකේ වටේ චුට්ටක් ඇවිදින්න යන්න. ඉතින් මේ තමයි හොටෙල් එකේ garden එක. හොටෙල් එකේ ඉඳලා කෙලිම beach එකට access එකක් තියෙනවා. මොකද හොටෙල් එකේ private beach එකක් තියෙන නිසා. ඉතින් අපි මේ විදිහට හොටෙල් එකේ garden එකේ ටිකක් ඇවිදලා ඊළඟට අපි ගියේ හොටෙල් එකෙන් කෙලිම beach එකට. ලේසියෙන්ම beach එකට යන්න පුළුවන් මේ විදිහට හොටෙල් එකේ ඉඳලා. මේ විදිහට එදා හවස් වරුවේම මම කසින්ගේ බබත් එක්ක හොඳටම සෙල්ලම් කරලා මේ විදිහට බීච් එකේ ඇවිත්තා. ඊට පස්සේ ඇවිල්ලා wash එකක් දාලා ඊට පස්සේ අපි කෙලින්ම ගියේ හොටෙල් එකේ තිබුණ main bar එකට. මේ හොටෙල් එකේ guest-ලට happy hour එකක් දෙනවා මේ main bar එකේ. selected liquors, cocktails, mocktails වලට free දෙනවා. ඉතින් අපිත් ගියා main bar එකේ happy hour එකේදී අපිත් මේ විදිහට cocktails ගත්තා. අපි cocktails enjoy කරලා ඊට පස්සේ අපි කෙලින්ම ගියා මේ විදිහට dinner buffet එකට ගියා. dinner buffet එකට යන්න කලින් තමයි අපි මෙතනට ආවේ. ඊට පස්සේ මේ විදිහට අපි buffet එකට ගියා. මේ buffet එක international buffet එකක්. ඉතින් මේ විදිහට හොඳ ලොකු spread එකක් තිබුණා. අපි start කරේ soup එකෙන් මේ විදිහට mushroom soup එකක්, chicken mushroom සුප් එකක් තිබුණේ. ඊට පස්සේ ස්ටාර්ට් කළා මේ බන් සෙක්ෂන් එක. මේ විදිහට අපි බුෆේ එක ස්ටාර්ට් කරා. සලාඩ් වලත් හොඳ රේන්ජ් එකක් තිබුණා. එක જાතියේ සලාඩ්ස් තිබුණා. මේ තමයි සලාඩ් සෙක්ෂන් එක. සලාඩ් සාමාන්‍ය ප්‍රමාණයේ හොඳ රේන්ජ් එකක් තිබුණා.
මේ මේන් මීල් එකෙත් හොඳ වෙරයිටිස් ගොඩක් තිබුණා. ඒ විදිහට අපි ඩිනර් එක අරගෙන එදා දවස අපි කලින්ම නිින්දට ගියා. අවසන් කරේ මෙන්න මේ විදිහට. ඒ දවස් අපි අවසන් කරේ මෙන්න මේ විදිහට ඩිනර් එකෙන් පස්සේ. ඊළඟ දවස් උදේම අපි පූල් එකට ගියා. පූල් එකේ ටිකක් ස්විම් කරලා ඊළඟට අපි කෙලිම ගියේ බ්‍රෙක්ෆාස්ට් එකට. බ්‍රෙක්ෆාස්ට් එක සුපුරුදු පරිදි කොළ කැඳ සුප් වලින් පටන් කොළ කැඳ වීදුරුවකින් කොළ කැඳ කෝපයකින් පටන් අරගෙන ඊට ඕට්ස් තිබුණා. ඕට්ස් කැඳක් තිබුණා. ඕට්ස් වලින් පටන් අරන් ඊට පස්සේ මේ විදිහට බන් සෙක්ෂන් එක තිබුණා. බ්‍රෙඩ් සෙක්ෂන් එක. ඒ විදිහට මේන් සෙක්ෂන් එක සලාඩ්ස් ඒ විදිහට ස්වීට්ස් හැම දෙයක්ම පිරලා තිබුණා. මේ විදිහට අපි බ්‍රෙක්ෆාස්ට් එක එන්ජොයි කරා. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකෙත් හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා. හැම ජාතියක්ම වගේ තිබුණා බ්‍රෙක්ෆාස්ට් ස්ප්‍රෙඩ් එකෙත්. හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා බුෆේ එකේ. ඉතින් අපි මේ විදිහට බ්‍රෙක්ෆාස්ට් එක හොඳට එන්ජොයි කරලා ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. ඉතින් මේ විදිහට තමයි අපි මේ අපේ වීකෙන්ඩ් එක ගත කරේ මේ කළුතර තූර්යා හොටෙල් එකේ. ඉතින් ඒ හොටෙල් එකේ සර්විස් එකත් ඉතාම හොඳයි, කෑමත් හොඳයි. ඉතින් අපි අපේ වීකෙන්ඩ් එක හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා හොටෙල් කළුතර තූර්යා හොටෙල් එකේ. ඔයත් කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මගේ social media follow කරන්න. ආයෙත් තවත් මේ වගේ වීඩියෝ එකකින්